මං ඇවිල්ලා ආව බලන්න. මං වාගෙන් කතා කරනවා දුක සැප අහනවා ඊට පස්සේ අපි දෙන්න හොඳ යාළුවෝ. ඔයා ඉතින් අමාරුවෙන් ඉන්නේ. ඒ අමාරුව දරාගෙනවා කතා කරනවා. ඉතින් අපහසුයි. ඔව්. කොහොමද දනා ඉතින්? එන්නේ. right. අද මොනාරි බොන්න බොන්න ඕනේ. නේ. right. කරේ ප්‍රතිභායි බොන්න දෙන්නේ නැහැ. කවුරුද දෙන්නේ? right. හරියටම හරි අන්න අධ්‍යක්ෂකවරුවා. ඒ අනිත් කතා. ඩෙග් මාස්ටර්ගේ කතා. ඔව්. ඒක එතනට යන්න කලින් අපි දන්න කෙනෙක් කලාවේ ඔයගොල්ලෝ දන්න හිතවතියක් අසනීප වෙලා ලෙඩ ඇඳින් දැද්දි ඇගේ හැසිරීම බලෙමු. මට එපා වුණා. ඊට පස්සේ එහා පැත්තේ කවුද මන්ද තව කට්ටියක්. ඒ කට්ටිය ඇයි ඔයාම රෙදි ගලවලා බැලුවා? ඔව් හරිද? يعني මේ කට්ටිය ආවට පස්සේ රෙද්ද පොඩ්ඩක් මූව් වුණා. ඒ කට්ටිය විතර සිංහල කට්ටිය ඒගොල්ලෝ වඳුරක අර මැද්ද කොළ දෙන ඊපස්ස එයා තමයි ඊපස්ස ඒ ලෙඩද දන නෑ බංගන මෙහෙමනේ අපි ලෙඩ කියන්නේ නිකන් එහෙම හැදිලා ඌකත් ලෙඩක් ඔය ලෙඩේ හැටි අම්මෝ හරි ලෙඩේ හැටි හිතා ගන්න ඔව් ඒක ලෙඩේ හැටි ලෙඩේ වැඩි වෙලා මොකද්ද මං සාත්‍රිට කිව්වා මංගල දේවල් කියද්දි ඔච්චර ඉම්බරසිංව කියන්න එපා. ඔය මේ මෑත් එකකද නැත්නම් කලින් එකද? නෑ මං අර මට කිඩ්නි ඉන්ෆෙක්ෂන් එකක් නෑ මේ ළඟදී මේ අය ඒ කියන්නේ recently මට දැනගන්නුනේ ඒ කාලේ ඉඳන් නෑ දැන් මාසයක් මෑත් එකදී ඔක හැදුනේ කියලා. මාස දෙකක් විතර මේ මට දෙවෙනි පාරත් ආයි මේ අර මට කිඩ්නි ඉන්ෆෙක්ෂන් එක වෙලා මට ආයි වැඩි වෙලා කොහොමද හොස්පිටල් එකේ වෝඩ්ස් කියන්නේ මේ රූම්ස් තිබ්බේ නැහැ මම වෝඩ් එකකට තමයි දැම්මේ මේ මට හරිම නිකන් හරි කියන්නේ වෝඩ්ස් වල 6 දෙනෙක් විතර ඉන්නවා මේ ලොකු කමකට කියලානේ මට ඒක හරි ක්ලස්ටර්ෆෝබික් වගේ හරි අමාරුයි ඊට පස්සේ මේ ඉතින් ওই කතාවක් ඔය වෙච්ච දෙයක් සචිනි මාව බලන්න ආවහම අමාරුවෙන් ඉන්න බව පේනවා සචිනි මාව බලන්න ආව මම එයාට ඉතින් ඒක රඟපාලා පෙන්නුවා මොකද ඒ වෙලාවේ ඇත්තටම අමාරුවක් තිබ්බේ නැහැ පේන් කිලර්ස් දීලා හොඳ ෆිට් එකේ හිටියේ අපරාධ දෙමව්පියන්ගේ සල්ලි හොස්පිටල් වලට ගෙවනවා රයිට් හොඳයි අරන් සලුන් වලට ගියාම යනවද ඉඳලා හිටලා යනවා අර ඔව් අවුලක් නෑ අවුලක් නැති ඇති අපි දැන් බලමු ගැලෝ ටිකක් ගන්න පණන්න හැමගේ මොන හරි ගලු ඉතින් ටිකක් ගැම්මෙන් ගලවලා ඉවර කරා උඩ තව තියෙනවා අයියෝ නේද හරි ගැම්මෙන් ගලව එකපාරේ අම්මෝ අර මිනිස්සුත් එනවා අම්මෝ කලන්තට ගැම්මෙන් කළාද මේ මෙයාගේ පිටිපස්සේ කැමරා එකක් යවනවා ෆිල්ම් එකක් කොමඩි ෆිල්ම් එකක් පෙන්නන්න පුළුවන් ඒ දැක්කනේ ඉතින් මම ඇත්තටම මොම තමයි ඒ කියන්නේ මම ඇත්තටම කැමරා කරන දේවල් නෙවෙයි නෑ මගේ නැවුල වැවෙනවා අනේ ඉතින් ඒනා රේසරයක් කරලා ෂේව් කරලා ඈත කළු වෙනවා ඒතර මේ ඒක මේ මම ඔය හරියටම හොස්පිටල් එකෙන් ඊළඟ දවසේ ඔය හොස්පිටල් එකට ඊළඟ දවසේ නෑ ඒ වීඩියෝ එක බැලුවොත් මගේ ඇත්තටම කැනියුල් එකත් අතේ තියෙනවා ඒක මොකද මම තව ප්‍රෝග්‍රෑම් එකකට නේද ඔයා සැලුන් එකේ ඉන්න ඕන විදියට හොස්පිටල් එකේ ඉන්නවා හොස්පිටල් එකේ ඉන්න ඕන විදියට සැලුන් එකේ ඉන්නවා අයියෝ හරි අමාරුයි ත්‍රෙඩ් කරද්දි හිටනවා කවුද තර්ජනය කරන්නේ ඒ සැලුන් එකට ගිහින් ඔය සමුද්‍ර දෙක සලෝන් එක හරිම අමාරුයි මේ සැලුන් එකේ නම ගැම්මේ අයියෝ කැනෝල් එක ගහගෙන සැලුන් එකට ගිහින් අන්න නෑ මොකද මම උදේ ඉරයි හැමදාම බෙහෙත් ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරා සෝ හැමදාම ඩේලි උදේටත් යනවා රාටත් යනවා නේ සෝ මම ඒක අතේ බැඳගෙන තමයි ඉතුරු වැඩ ටික ඔක්කොම කරේ සෝ ඉතින් ඒකත් එක්ක මට සලෝන් එකට යන්න නම් මොකද පර්ෆෝම් කරන්න තිබි ඊට පස්සේ දවසේ ඉතින් අර බානරෙක් වගේ පර්ෆෝම් කරන්න බෑනේ අයියේ මේකප් හිටින්නෙත් නෑ